සමහර මිනිස්යන් ඉන්නවා බිඳුවෙන් පටන් අරගෙන ඒගොල්ලෝ බිඳුවේදී ඒගොල්ලෝ 100 දකිනවා. ඒ 100 වෙනුවෙන් වැඩ කරනවා මහන්සි වෙනවා. හැබැයි ඒගොල්ලෝ ඉන්නේ බිඳුවේ. ඉතින් ඒගොල්ලෝ මොනවද කරන්නේ? සමහරක් මිනිස්යන්ගේ උපකාරය නැතුව තමාගේම බුද්ධියෙන් තමාගේම ශක්තියෙන් තමාගේම ඥානවන්තකමින් ඒගොල්ලන් 100 දක්වා ගමන් කරනවා. සමහර විට 1000 දක්වාත් ඒගොල්ලෝ ගමන් කරනවා. හැබැයි මිනිස්යන් බිඳුවේ ඉඳලා 100ට ගියත් 100 ඉඳලා 1000ට ගියත් 1000 ඉඳලා 10000ට ගියත් මේ ලෝකේ ඕනම මිනිසෙක් පැය 24 ඕනම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන්. මොකද ඔවුන් ජීවත් වෙන්නේ දේව වචනේ කියනවා ඔවුන් ජීවත් වෙන්නේ ලිස්සන තැන්වල කියලා. ඕනම වෙලාවක ඔවුන් ලිස්සලා වැටෙන්න පුළුවන්. නමුත් තම සමහරක් මිනිස්යන් ඉන්නවා ඒගොල්ලන්ට කිසිම හැකියාවකුත් නැහැ. ඒගොල්ලන්ට කිසිම බුද්ධියකුත් නැහැ. ඒගොල්ලන්ට උදව් කරන්න මිනිස්සුත් නැහැ. හැබැයි දවසකදී ඒගොල්ලන් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. මම ජීවිතේ දැකලා තිබෙනවා මේ බිඳුවවත් නැති එතනනුත් පල්ලෙහා ඉන්න මිනිස්සු දෙවියන් වහන්සේගෙන් පැමිණෙනා වූ කරුණාව ගැන විශ්වාස කරනවා. ඔවුන්ට විශ්වාස කරන්න කිසිම දෙයක් නැහැ. ඔවුන්ට ප්‍රඥාව නැහැ. ඔවුන්ට මනුෂ්‍ය හැකියාව නැහැ. ඔවුන්ට තව තවාගේ උදව් උපකාර නැහැ. ඉතාමත්ම අමාරු තත්වයන් වල දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මම දැකලා තිබෙනවා ඒ වගේ කිසිවක් නැති මිනිසයන් දන්නවද මේ ලෝකේ සියලු තත්වයන් අභිබවා මහිමාන්විතව ඔවුන් දියුණු වෙලා වැඩි වෙලා වර්ධනය වෙලා තිබෙනවා. ඉතාමත්ම බලවත් ලෙස මම අද කියන්න කැමති ඒ වගේ මිනිස්සෙක් මෙතන ඉන්නවා නම් කිසිම දෙයක් නැහැ කිසිම හැකියාවක් නැහැ. ඔබට පුළුවන් අද දවසේ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ කෙරේ ඔබගේ අවධානය තබන්න. දෙවියන් වහන්සේ කෙරේ ඔබගේ බලාපොරොත්තු තියන්න. ඒ වගේ බලවත් ආශිර්වාදවත් ජීවිතයකට යන්න ඕන. යාකෝබ් 1:5 ඔබ කරන්න ඕන. මේ ස්ථානයේ කියනවා යමෙකුට ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නා වූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නා වූ දෙවියන් වහන්සේගෙන් ඉල්ලාවා එවිට ඔහුට එය දෙනු ලැබේ. මම කතා කරන්නේ ඔබට විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ඒ ඥානය ගැන නෙමෙයි. මේ අහස පොළව මවනු ලැබූ දෙවියන් වහන්සේගේ ඥානය උන්වහන්සේ ඔබට බෙදනවා.